Wow. ఏంది పోయింది Hi, good morning. ඔයාලා හැමෝම මම ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අපිට දැන් වෙලාව හරියටම උදේ 10 මාරයි. ඉතින් පොඩි වැඩකට එළියට යන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. වින්ටර් එක ඉවර වෙගෙන යන හින්දා දැන් නම් ගෙදරින් එළියට බහින්න එහෙම අර කම්මැලි ගතියක් නැහැ. වටපිටාව එහෙම බලන්නත් ආසයි. ගොඩ කාලෙකට පස්සේ තමයි මේ කොළ පාට එහෙම එළියට එගෙන එන්නේ. එන්නකෝ යන්න එහෙනම් මාත් එක්ක. මේ ලොකු ගස් හරියට නිකන් දරකෝටු කෑලි වගේ තිබුණට තව ටික දවසක් යනකොට මේ වල කොළ එහෙම හැදිලා හරිම ලස්සනට එනවා. මම දැන් මෙහිට ඇවිල්ලා හරියටම මං හිතන අවුරුදු 2කමාරක් විතර වෙනවා. මම ලංකාවේ හිටියට වැඩිය නම් ටිකක් මහත් වෙලා. වාහනේ පාක් කරලා මෙන්න මේ බිල්ඩින් එකට තමයි අපි යන්න තියෙන්නේ. ඔය hina වෙවි ගියාට ඉතින් මට බැන යන්නේ. පාර මාරු වෙනකොට ෆෝන් එක ඔබ ඉන්නතුව පාර දෙපැත්ත බලලා හරියට පාර මාරු වෙන්නලු. හුරතලේනි ඉතින් මෙතනට තමයි අපි ආවේ. එතන වීඩියෝස් නම් මට මුකුත් ගන්න බැරුව ගියා. එතන වීඩියෝ ගන්න එපා කියලා කිව්වා. දැන් ඉතින් වැඩ ටික ඉවර කරගෙන අපි ගෙදර ආවා. ගෙදර ඇවිල්ලා මම මුලින්ම වොෂ් එකක් දාගත්තා. දැන් තමයි ඇඟට ඔළුවට දෙකටම මාර සැහැල්ලුවක් දැනෙන්නේ. දැන් අපි යමු මාත් එක්ක කිචන් එකට. උයන්න පටන් ගන්න කලින් මුලින්ම හොඳ උණුවතුර එකක් බීලා හිටියනම් හොඳයි කියලා හිතුණා. මේ වගේ මැට් කලර්ස් වලට මම හරි ආසයි. එන්නකෝ දැන් අපි මගේ ලන්ච් එක ලෑස්ති කරගමු. මම මේ රොටි එක අනාගත්තේ උදේට කන්න තමයි මම මේක හදන්න හැදුවේ. උනට ඒ වෙලාවේ ලොකු බඩගින්නක් තිබ්බේ නැති නිසා මම හිතුවා හරි ගිහිල්ලා ඇවිල්ලාම මේක හදාගෙන කමු කියලා. පොල් රොටි හදනකොට මම මිරිස් එතකොට ලූණු මේ දේවල් කපලා දානවා. කපලා දාලා තමයි පොල් රොටි එක හදාගන්නේ. ඒ විදිහට හදනකොට රොටි එක හරිම රසයි. මම කිව්වනේ මම මෙහෙට ආවට පස්සේ ටිකක් මහත් වුණා කියලා. මම හිතන්නේ එළියට පහළියට එහෙම වැඩි යන්නේ නැතුව අර ගේ ඇතුළේ ඉඳගෙනම නිතරම කැමති කෑම එහෙම හදාගෙන කනවා. ඒ නිසා වෙන්නේ නැති මම දැන් මේ ටිකක් මහත් වෙලා ඉන්නේ. එනකොට ජිම් එකට යන්න ඕනේ. ලංකාවේ ඉන්නකොට වර්ක්අවුට් කරා, යෝගා කරා. ඉතින් ඒ දේවල් කරලා දැන් නතර කරලා ඉන්න හින්දා වෙන්නේ නැති සමහර විට මාව මේ විදිහට ටිකක් මහත් වෙලා ඉන්නේ. ආයෙමත් මගේ වර්ක්අවුට් පටන් ගත්තා නම් හොඳයි කියලා තමයි හිතෙන්නේ.
රොටි එකත් එක්ක කන්න රසම රස කක්කුට්ටෝ කරි එකක් තියෙනවා එහෙනම්. මම කක්කුට්ටෝ වලට නම් එච්චර ආස නැහැ. ඒ වුණාට අර ඒකේ ග්‍රේවි එකට නම් හරි ආසයි. ඒක හරි රසයි. මගේ කෑම එක ලෑස්ති. මේ අත් ඉතින් මේ වෙලාවම බලලා ඇවිල්ලා මාව හිනස්සනවා. කෑම හදන හැම වෙලාවකම ඒ වෙලාවෙම අර තියෙන භාජන හැම දෙයක්ම ඒ වෙලාවෙම හොදගත්තාම මට හරි ලේසි. නැත්නම් ආයෙමත් සරක් අර කුස්සියට යනකොට එතන ඒක දකින්නකොට නිකන් හෙන හැඩි වෙලා වගේ තියෙන නිකන් ඔළුව විකාර වෙනවා. දැන් ඉතින් තියන්නේ මම හදාගත්තු කෑම එකේ රස බලන වෙලාව. පවුනි ඉතින් එයාට කෑල්ලක් දුන්න රස බලන්න. එයා පොල් රොටි වලට එහෙම වැඩි ආස නැහැ. එනකොට මේක රසයි කියලා කෑවා. අතුරුපසටත් ඉතින් මොනවා හරි ඕනනේ. මෙන්න මේ ටොෆි එක හරිම රසයි. මම ඒකට හරි කැමතියි. නිතරම මම ඒ ටොෆි කනවා. මේ තියෙන්නේ මම කරන්න ආසම වැඩක්. මේ වගේ ලොකු ලොකු රූප තියෙන පොත්වලට මම හරි ආසයි ඒවා පාට කරන්න. අපි දැන් මේ රැයට ගන්න කෑම හදනවා. මම හදපු චපාතියක හරියට රවුමට නැහැ කියලා ඔන්න එයා වැඩේ බාරගත්තා. හැබැයි ඉතින් එයාත් එච්චරම තමයි. එයා හදපු චපාතියකත් හරියට රවුමට ආවේ නැහැ. ඔය තියෙන එයා හදපු චපාතියක දැක්කනේ ඒකේ හැඩේ. ඒකත් හරියට රවුමට නෑ. දවල්ටත් බත් කාපු නැති නිසා මම රැයට කන්න තෙම්පරාදු බත් එකක් හදාගත්තා. මේකට අර කක්කොට්ටෝ ග්‍රේවි එකෙනුත් ටිකක් දාලා කරවල තෙල් දාපුවක් දාලා මික්ස් කරලා තමයි හදාගත්තේ. ඇත්තට මේක මාර රසයි. කරවල තෙල් දාලා ගන්න හරි ආසයි. ඒ නිසාමද මන් දන්නේ ඒක මට මාරම රසයි. එහෙනම් අදට එච්චරයි. ආයමත් vlog එකකින් හම්බෙනකන් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න ඕනේ. ගිහින් එන්නම්. බයි.